දෙකටම දැන් දුක නම් දුකට හේතුව හොයන්න එපෑනේ. එහෙමයි. ප්‍රශ්නෙට හේතුව බලන්න ඕන. ඇත්තටම මිනිස්සුන්ට කලකිරෙන්න දැන් අපි කතා කරන්නේ කලකිරීම අසහනයනේ. එහෙමයි. අපේ මානසිකව අපි වැටෙනවා හැමතිස්සෙම. බලන්න ඕනේ මොකටද මානසිකව වැටෙන්නේ? මේක ටික ටික ලෙහා ගන්න ඕන. එක පාරම කොහොමද පීඩනය දුරු කරගන්නේ කියන එක කරන්න ගියොත් එහෙම අර ඒකත් පීඩනයක් වෙනවා ඊට පස්සේ. මේ බොහෝම සරලව පටන් ගත්තාම මිනිස්සුන්ට තේරෙනවා ඉස්සරළම ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? පීඩනය හොඳටම වර්ධනය වෙන තැනක් තමයි සැකය කියලා කියන්නේ. එහෙමයි. ඒ පිළිබඳ වෙනම ප්‍රශ්නිකුත් තියෙනවා. නමුත් කමක් නැහැ අපේ ආන්දරනේ. ඔය පීඩනය කොච්චර වත් උග්‍ර වෙන්නේ උදාහරණයක් විදිහට. කවදාවත් අපි ගෙදර ඉන්නකොට අපිට තනියම ගෙදර ඉන්නකොට පීඩනයක් තියෙනවද? නෑ. දැන් ළමයා විභාග ටික පාස් වෙනවා. විශ්වවිද්‍යාලය යනවා නම් විශ්වවිද්‍යාලය යනවා, නැත්තම් වෙන මොකක් හරි පාඨමාලාවක් කරනවා. එතකොට විවාහ වෙනවා. ඊට පස්සේ දරුවෝ හදනවා. අර බලන්න කොතනින්ද පීඩනය පටන් ගත්තේ? පොඩි කාලේ පීඩනයක් නැහැ. ක්‍රමක්‍රමයෙන් ලොකු වෙනවා. ඒ හැම පීඩනයක්ම එන්නේ අපි ගැන හිතලා නෙමෙයි. දැන් විවාහ වෙලා ඉන්න අම්මලාගෙන් තාත්තලාගෙන් මම මේ අහන්නේ ඇත්තටම ජීවිතේ තියෙන ලොකුම බර කවුද? දරුවෝ. ඇත්තටම මේ අම්මලා තාත්තලා අදටත් නැහෙන්නේ ගැහෙන්නේ කවුරු හින්දාද? දරුවෝ වෙනුවෙන්. එතකොට දරුවෝ වෙනුවෙන් නැහෙන ගැහෙන අපි මම මේ ටික තව බොහොම සුළු වෙලාවකින් මේ ටික කියන මේක සම්පූර්ණ කරලා ඉවර වෙලා ජීවිතේ වැඩිපුරම කේන්තියන්නේ කවුරු හින්දාද? දරුවොත් එක්ක තමයි. දැන් අපේ ගෙවල් වල ඉඳගෙන මේ වැඩසටහන අහන අම්මලා තාත්තලා කල්පනා කරන්න ඕනේ එක රැක්වත් තියනවද උදේ උයන්න ඕනේ නැහැ කියලා හිතාගෙන නිදාගත්ත? සෑහෙන අඩුයිනේ අපේ ආන්දර. කොච්චර පාන්දර නැගිටින්න ඕනද උයන්න ඕනද? එහෙමයි. ඕක කවද්ද ඉවර වෙන්නේ? කවද්ද ඕක කෙලවර වෙන්නේ? මිනිස්සුන්ට කේන්ති යන්නේ ගෙදර ඉන්නකොටද පාරවල් දිහා ඉන්නකොටද? ගෙදර ඉන්නකොට කොච්චර කේන්ති යනවද? වැඩිපුරම මිනිස්සු අපි මේකට අපේ අම්මලාම ගමු. එහෙමයි. අම්මලා වැඩිපුරම කුණුහරුපෙන් බැනුම් අහලා තියෙන්නේ කාගෙන්ද? ස්වාමියාගෙන්. කොහෙද පීඩනේ තියෙන්නේ? ගෙදර. එහෙමයි. වැඩිපුරම පාර යන මිනිස්සු බනින්නේ නේ. එතකොට වටපිටාවේ මිනිස්සු බනින්නේ. අර විවාහක ස්වාමි පුරුෂයාගෙන් තමයි වැඩිපුරම පීඩනයට ලක් වෙලා තියෙන්නේ. මොන බැනුම්දනේ කොච්චර තඩි ගහනවද ගෙවල් වල. කොච්චර පීඩනයට ලක් කරනවද. බොහෝ අම්මලාගෙන් ඇහුවොත් එහෙම කියයි කරන්න දෙයක් නැතිකමට ඉන්නේ කියලා. එහෙමයි. බොහෝ අම්මලාගෙන් ඇහුවොත් කියයි දරුවෝ හින්දා ඉන්නේ කියලා. එතකොට දැන් මේක කියන කොටත් කියයි පවුල් ප්‍රශ්න ඒවා එනවා යනවා. පවුල් ප්‍රශ්න එනවා යනවා පීඩනය විතරක් ඉතුරු වෙනවා. පැහැදිලිද මං කියන්නේ? එහෙමයි. ප්‍රශ්න එනවා යනවා පීඩනය විතරක් ඉතුරු වෙනවා. අර වෙච්ච පීඩාව කොහොමද ඒ පළුද්ද හදන්නේ ආයේ? එහෙමයි. ඒක ආයේ හදන්න බෑ. හැඩ ගැහෙන්න ඕන, පුරුදු වෙන්න ඕන. පින්නතුනේ බුදුවරු දේශනා කරන විදිහට අපි වැඩිපුරම පීඩාවට පත් වෙන්නේ අනේකගේ වෙනස්කම් මත. මොනවාද අනේකගේ තියෙන වෙනස්කම්? යාළුවෝ වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවා. නේ අද ඉන්න දැන් මම මේක කියන කොටත් සමහරු හදවතට තට්ටුවක් දාලා අහන්න ඕනේ. වැඩිපුරම අපිට අකටයුතුකම් කරේ යාළුවෝ නෙමෙයිද? එහෙමයි පැහැදිලි.
එතකොට පීඩාව ඇති වුණේ කාගෙන්ද? ළඟ හිටපු මිනිස්සුන්ගේ. ළඟම ඉන්න අයගේ. ළඟත් නෙමෙයි ළඟම ඉන්න අයගේ. වැඩිපුරම කල්පනා කරන්න බලන්න. ජීවිතේ කීපාරක් හිතලා තියනවද මම හිතුවේ නෑ අරූ මට එහෙම කරයි කියලා? සාමාන්‍ය මිනිස්සෙකුට ඔය වගේ සිද්ධි ජීවිතේ මුණ ගැහෙන්න ඕන, හැප්පිලා තියෙන්න ඕන. එහෙමයි. එතකොට පින්නතුනේ මේ පීඩනය කියන එක තියෙන්නේ ළඟද ඈතද? ළඟ. පීඩනේ තියෙන අපි ගාව. පීඩනේ ඇති වෙන්නේ අර මම කියපු වෙනස්කම දරා ගන්න බැරි වුණාම. යාළුවෝ වෙනස් වෙනවා. දරා ගන්න පුරුදු වෙන්න. ඊළඟට පීඩනයක් ඇති වෙනවා අම්මගෙන් තාත්තගෙන්. එහෙමයි. ඕන තරම් දරුවෝ අපිට කියනවා දැන් සමහර විට මේක YouTube එකේ යනකොටත් කියයි හාමුදුරුවෝ හැම වෙලේම අම්මා තාත්තා ගැන කියන්නේ දරුවෝ ගැන කියන්නේ නැහැ නේ කියලා. නෑ මං ඔබ වහන්සේගෙන් අහන්නම හිටියේ පිළිබඳව. දරුවෝයි දෙමාපියන් අතර ගැටෙන වැඩි වෙලා තියෙනවානේ වර්තමාන කාලේ. අම්මලා තාත්තලා කියන දෙයක් තමයි අපේ සම්ජන් වහන්සේ දරුවෝ පොඩ්ඩක්වත් අම්මයි තාත්තයි කියන දේ අහන්නේ නැහැ කියලා. ඊට පස්සේ දරුවෝ කියන කතාව තමයි අම්මයි තාත්තයි හැම දෙයකම එපා කියනවා කියලා. මේ ගැටනේ දිගින් දිගටම යනවා. ගොඩක් කෙවල් වල මේ පරම්පරා ගැටුමක් තියෙනවා. අත්තම්මසියා එක්ක දරුවෝ ගැටෙනවා. එතකොට මේ ප්‍රශ්නේ ටිකක් බරපතල වෙලා තියෙනවා. අම්මා තාත්තා කියනවා කිසිම දෙයක් අහන්න නැති දරුවෝ බවට පත්ලා ඉන්න අපේ ළමයි කියලා. පීඩනේ නේ. එහෙමයි. බුදුහාමුදුරුවෝ උගන්වන්නේ අකම්පිතව දැන් අපි දේශනා කරගෙන ආවේ ඔබතුමිය බොහොම හොඳ තැනකට ප්‍රවිෂ්ටය ගත්තේ අතරමැද්දෙන් වුණත් දරුවන්ට ගෙවල් වලින් පීඩනය ඇති වෙනවා අම්මගෙන් තාත්තගෙන් ලොකු පීඩනයක් ඇති වෙනවා. කොහොමද මේ පීඩනය ඇති වෙන්නේ? අර දරුවට හිතන්න පතන්න පුළුවන් අවදිය පහු වෙනවත් එක්කම දැන් පොඩි කාලේ නෙමෙයි ලොකු වුණාමත් දැන් අර මම කිව්වේ සමහරු කියනවා හාමුදුරුවනේ අපේ අම්මට කොච්චර කෙරුවත් වැඩක් නැහැ. එහෙමයි. මම මේකත් කියලාම ඉන්න. සමහර අම්මලා අර ගෙදර ඉන්න දැන් සමහරට ගුවන් විදුලියෙන් මේක ශ්‍රවණය කරන අපේ පින්නතුන් හිතයි මේ අපේ අම්මා වගේ කියලා. ගෙදර කෑම බීම දෙන දරුවා බෙහෙත් හේත් ටික දෙන දරුවා අර ලේලි කෑම ටික දෙන්නේ කවදාවත් ඒ අත්තන්ගේ හොඳක් කියන්නේ නැහැ. සමහර අය බහුතරයක්. එහෙමයි. අවුරුද්දකට සැරයක් විතර එනවා නේද අර ගෙදරට කිරිපිටි පැකට් එකක් ඔය සරමච්චීත්‍යක් 60ක් අරගෙන ඈත දුර බැහැර ඉන්න කවුරු හරි දුවෙක් පුතෙක්. එහෙමයි. කියන්නෙම කාගේ ගුණද? අර හැමදාම එන කෙනාගේ නෙමෙයි කලාතුරකින් හම්බෙන කෙනාගේ අගය තමා තේරෙන්නේ. එහෙමයි. කියනව නේද ජනවහරේ හැමදාම දකින්න කුකුලගේ කරමල සුදු පාටයි කියලා. එහෙමයි පැහැදිලි. එතකොට පින්නතුනේ නිරන්තරයෙන්ම දකින්න පේන්න සලකන බලන ඒ දරුවෝ ගැන දෙමව්පියෝ අගය නොකරනකොට ඒ දරුවන්ට දෙමව්පියෝ පිළිබඳව කලකිරීමක් ඇති වෙනවා. එහෙමයි. ඒ දරුවන්ට දෙමව්පියෝ පිළිබඳව හරි පීඩනයක් ඇති වෙනවා. කොච්චරද කියනවා නම් සමහර දෙමව්පියෝ ඉන්නවා අපි හිතමු දැන් අක්කයි අයියයි ගෙදර අයියා පිට ඉන්නවා අක්කා තමා අම්මට සලකන්නේ. මෙයා මේ සමාජ ඕන තරම් තියෙන ගැටලු. අම්මා හැමදාම අර ගෙදර ඉන්න දුව කරන දේට වඩා දකින්නේ මොකද්ද? අයියාගේ දේවල්. අයියාගේ දේවල්. අම්මා අගේ කරන්නේ අයියාගේ දේවල්. එතකොට අර දුව පීඩණයෙන් ඉන්නවා. මම මෙච්චර කරලා ඇයි අම්මට මම ගැන අගයක් නැත්තේ? මිනිස්සු කවුරුත් අගේ කිරීම කියන එක බලාපොරොත්තු වෙනවා. එහෙමයි. අගේ කිරීම තුල තියෙන තෘප්තිය. පීඩණය නෙමෙයි. එතකොට මේ පීඩණය කියන කාරණයට ලොකු උත්තරයක් තමයි මොකද්ද? අගය කිරීම. එහෙමයි.
පීඩනය කියන කාරණයට ලොකු විසඳුමක් තමයි අනෙකගේ ගුණකීම්. ජීවිතේ පුරුදුවෙන්ට ගාරවෝච නිමාතෝච බුදුහාමුදුරුවෝ ගන්නනව අනෙකට හොඳට ගරු කරන්න පුරුදුවෙන්ට. අනෙක අගය කරන්න පුරුදුවෙන්ට. පොඩි දේ වුණත් කමක් නෑ පින්නත්නි අපේ සත්පුරුෂකම තියාගෙන අනෙක සතුටු කරන්ට පීඩන නැති කරන්න පුළුවන් තව එක ක්‍රමයක් තමයි අර බුදුහාමුදුරුවෝ ගන්නනවනේ කවුරු හරි දැක්කහම ඉස්සරලම හිනාවෙන්ට එහෙමයි. දැන් අපි හිතමු ආයතනයක වැඩට යනකොට ඒ ආයතනයේ කවුරු හරි අපිට අපි ගුඩ් මෝර්නිං කියන්න කලින් දැන් ඔබතුමිය වැඩට යනවා. එහෙමයි. ඔබතුමිය බිම්බලාගෙන යනකොට මිස් ගුඩ් මෝර්නිං කියලා වෙන කෙනෙක් කිව්වොත් එහෙම තෘප්තියක් නැද්ද? එහෙමයි. තියෙනවා. ඇයි අපිට ඕක අනෙකට දෙන්න බැරි? අපි නිරන්තරයෙන් අනෙකගෙන් ගෞරවය බලාපොරොත්තු වෙනවා. නිරන්තරයෙන් අවධානය බලාපොරොත්තු වෙනවා. හැබැයි පින්නතුනි අපි අවධානය දෙන්නේ නැහැ. ඒක හරි අපේ හඳුරු. අපි ගෞරවය දෙන්නේ නැහැ. අවශ්‍ය ගෞරවය නිසි ගෞරවය දෙන්නේ නිසි ගෞරවය දෙන්නේ නැහැ. අදාළ පුද්ගලයාට අදාළ නිසි ගෞරවය දෙන්න ඕනේ. ඒක නොදී අපි බලාපොරොත්තු වෙනවා පින්නතුනේ පීඩනය දුරු කරන්න. මිනිස්සු පිච්චි ඉන්නේ. මිනිස්සු හැල්මේ දුවනවා. මිනිස්සු දන්නේ නැහැ අපි මොකද කරන්නේ කියලාවත් දන්නේ නැහැ. මිනිස්සු දන්නේ නැහැ අපිට මොකක්ද මේ වෙන්නේ කියලාවත් මිනිස්සු දන්නේ නැහැ. එහෙමයි. ඒ හින්දා හම්බෙන හැම කෙනා එක්කම බොහොම සුහඳශීලී වෙන තරමට බොහොම අවබෝධයෙන් අනෙකට නිසි ගෞරවය දෙන තරමට බොහොම අවබෝධයෙන් පුළුවන් පින්නත්නි අනෙකා තුල තියෙන පීඩනය නැති කරන්න අපිට දායක වෙන්න. එහෙමයි. තව කාරණයක්. මිනිස්සු හැම එකකම පුරුදු වෙන්න ඕනේ අර ආස්වාදය විඳින්න කලින් ආදීනව දකින්න. එහෙමයි. පැහැදිලිද මම කියන එක? හැම එකකම පින්නතුනි ආස්වාදය විඳින්න කලින් ආදීනව දකින්න පුරුදු වෙන්න. පින්නතුනි මේ පීඩනය දුරු කරන්න සාකච්ඡා කරනකොට ඒ ගෙවල් වල තියෙන පීඩනය වගේම අර අපි මොකක හරි කමක් නෑ ආදීනවේ දකින්න නැතුව ආස්වාදයේ විඳින්න ගියපුවාම ඒක අයහපතක් වුණොත් දරා ගන්න බැරුව යනවා. ඒ උදාහරණයක් විදිහට මිනිස්සු අපේ ගම්වල හැමතැනම මෙහෙම අධික විදිහට ණය ගන්නවා. අර පහුගිය දවස්වල අපි ශුද්‍ර ණය ගන්නවා. අධික විදිහට. එතකොට ණය ගත්ත වෙලේ ඉඳන් පීඩණයෙන් නෙමෙයි දෙන්නේ. එහෙමයි. ණය ටික ගෙවා ගන්න ණය ටික ගෙවා ගන්නකම් පීඩනේ. අර බුදුහාමුදුරුවෝ උගන්වන අත්ති සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්ජන සුඛ මේවා මිනිස්සුන්ට තියෙන්න ඕන. එතකොට තව පැත්තකින් පීඩනය ඇති වෙනවා. මම මේ පීඩනය ඇති වෙන පැති 4ක් විතර කියන්නේ. හැම කෙනෙක්ම සහෝදරයොත් එක්ක තරහයි. ඉඩ කඩන් වලට දීපල වලට ප්‍රමුඛම කාරණා මොනවාද? ඉඩ කඩන්. එහෙමයි. අහලා බලනකොට ඉඩ කඩන් කාගේද? අම්මගේ තාත්තගේ. එහෙම. අම්මා තාත්තා තරහ වෙන්නේ සහෝදරයෝ තරහ වෙන්නේ ඉඩ කඩන් වලටයි දීපල වලටයි. එතකොට අපි අර ඇති වෙන මත ගැටුම් ඒ දෙමව්පියෝ දරුවෝ අතර ඇති වෙන මත ගැටුම් මත අපිට මේ එක කාරණයක්වත් පවුලෙන් පිට සාකච්ඡා කරන්න බෑ. එහෙමයි පැහැදිලි. මේ මත ගැටුම් මත තමයි මිනිස්සුන්ගේ පීඩනය අඩු වෙනවද වැඩි වෙනවද කියන එක තීරණය වෙන්නේ. මත ගැටුම් පොඩි කාලෙම ඇති වෙනවා තියෙනවා. අයියා එක්ක නංගිට වැඩියෙන් ආදරේ. පටන් ගන්නෙම කොතනින්ද? දැන් මම මීට කලිනුත් මේවා පැහැදිලි කරලා තියෙනවා. ඔය තරහ පිරිමහන්න පටන් ගන්න ගෙදරින්. එහෙමයි.
ඇරියස් කවර් කරන. ඇරියස් කවර් කරන්න පටන් ගන්න ගෙදරින්. අර එවනම් චූටි කාලේ ඉඳන් එනේවනේ දැන් පොඩි එකෙක් නිදාගෙන ඉඳලා නැගිට්ටාම අඬනවනේ. අඬන සැනින් ගත්තේ නැත්තම් මොකද වෙන්නේ? අර තරහට වගේ අඬනවනේ සමහර පොඩි දරුවෝ. තව වැඩියෙන් සද්ද කරනවා. තව වැඩියෙන් සද්ද කරනවා. එතකොට දරුවෝ දෙන්නෙක් ඉන්න ගෙවල් වල අම්මලාට තාත්තලාට හරි ප්‍රශ්න. මත ගැටුම් පටන් ගන්නවා පොඩි කාලේ ඉඳන්. ඒ වගේ දියුණුව කොච්චරද කියනවනම් මත ගැටුම් වල ඒවා කොච්චර මෝරනවද කියනවා නම් ළමයි අවුරුදු 17 18 15ත් 20ත් අතර කාලය තුළ ළමයි තීරණය කරනවා අම්මා වැඩිපුරම ආදරේ අරයට. තාත්තා වැඩිපුරම ආදරේ මෙයාට. මොකද අවුරුදු 35 40 සමහර උදවිය අපිට කියනවා හාමුදුරනේ එදා ඉඳන් මට වෙනස්කම් තමයි කරේ කියලා. එහෙමයි. එතකොට එදා ඉඳන් මට කෙනෙහිලිකම් තමයි කරේ කියලා. ඒ වගේ උච්චතම අවස්ථාවට ගියපුවාම තමයි අර මහලු මටන් වලට ගිහින් දාන්නේ. එහෙමයි. කෙනෙහිලිකම් වල උච්චතම අවස්ථාව. අර කෙරෙන්න ඕන දේවල් නොකරුණාම හැම කෙනාම පීඩාවේ. අම්මට තාත්තට මත ගැටුම් නිසා දෙමව්පියොන්ට සලකන්නේ නැහැ. ආරවුල් නිසා දෙමව්පියොන්ට සලකන්නේ නැහැ. දෙමව්පියෝ මරුණට පස්සේ මිනිස්සු හරි පීඩාවෙන් ඉන්නවා. හරි කනගාටුවෙන් ඉන්නවා. ඉන්න කාලේ අම්මට තාත්තට හරියට සලක ගන්නවත් මට බැරි වුණානේ කියලා. ඒක තවත් පීඩාව වැඩි වෙනවා. අපේ දරුවෝ අපිට සලකන්නේ නැති වුණා. එහෙමයි. ජීවිතේ නිරන්තරයෙන් මතක තියාගන්න ඕනේ. අපි අපේ අම්මට තාත්තට සලකන්නේ නොසලකන්නේ යම්සේද එලෙසම සමහර දේවල් අපේ පිටිපස්සෙන් එන්න පුළුවන්. හෙවණල්ලක් වගේ. හෙවණල්ලක් බුදුරු ගන්නන්නේ එහෙමනේ ඡායාව අනපායිනි. ඔය ගෙවල් වල දරුවොත් එක්ක පොඩි කාලේ ඉන්නකොට ඇති වෙන මත ගැටුම් වලට මම මේ බොහොම ප්‍රායෝගික විසඳුම් ටිකක් තමයි දෙන්න හදන්නේ. දරුවෝ මුරණ්ඩුයි කියලා කියන කාරණාව. මුරණ්ඩුයි කියලා කියන කාරණාවට. එක තාත්තා කෙනෙක් මට කියනවා හාමුදුරුවනේ කොල්ලා කියන දේ අහන්නේ නැහැ. කියන දේ අහන්න නැති වෙන්න පටන් ගන්න අවුරුදු 13ත් 15ත් 16ත් අතර කාලෙ. එතකම් බයයිනේ. එතකම් ප්‍රතිචාර දක්වන අඩුයි දරුවෝ. කියන එක කරන එක නේ කරන්නේ. එහෙමයි. මම ඇහුවා තාත්තගෙන් මේක හරි වැදගත් ඉතින් මේ මුළු සමාජයට හොඳට අහගන්න ඕනේ මේ ටික. කොල්ලා මුරණ්ඩු වෙනකොට තාත්තා මොකද කරේ කියලා මං ඇහුවා. එතකොට තාත්තා කියනවා මම ටිකක් තදට හිටියලු. මහා මෝඩ කතන්දරයක් තියෙනවා සමාජයේ දෙන්නගෙන් එක්කෙනෙක් තදට ඉන්න ඕනේ කියලා එහෙම කියනවනේ. එහෙම කියනවා. අම්මා හරි තාත්තා හරි. අම්මා ටිකක් බුරුලට එහෙමනේ කියන්නේ නේ. තාත්තා තදට. ඒ හරි පටු අදහස්. අපේ දරුවන්ට මොකටද තදට ඉන්නේ? ඒ තදට ඉන්න වෙන්නේ අපෙන් කෙරෙන්න තියෙන දේවල් නිසි කල නිසි අයුරින් නිසි විදිහට නොවුණු තැන විතරයි. මම ඇහුවා ඒ තාත්තගෙන් තදට ඉන්නතුව වෙන මොකුත් කෙරුවේ නැද්ද කියලා. නෑ හාමුදුරුවනේ ඒ සියල්ල කරන්නේ කතා කරන්නේ අම්මත් එක්ක කියලා කිව්වා. මං හව කොල්ලා මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවද? දැන් ඔය ගොඩක් ඉන්න පොඩි උන්වට හුරු වෙලා ඉන්නේ. එහෙමයි. ඊට පස්සේ තාත්තා කියනවා නෑ හාමුදුරුවනේ අම්මා හැම වෙලේම කට හිඹිනවලු. කාගෙද? කොල්ලාගේ. දැන් බලන්න. දරුවෝ හදනකොට අම්මලා තාත්තලා මතක තියාගන්න ඕනේ. හොඳ පෞරුෂයක් තියෙන දරුවෙක් හදන්න ඕනේ. නේ දැන් අපිට කියනවා හාමුදුරුවනේ හැම වෙලේම කාමරය ඇතුලේ ෆෝන් එක ඔබ බයින්නේ නැහැ කියලා. හැබැයි අපෙන් කෙරෙන්න ඕන තියෙන දේවල් කරලාද එහෙම කියන්නේ? දරුවන්ගෙන් බලාපොරොත්තු වෙනවා ලොකු දේවල්. හැබැයි දෙමව්පියෝ හිතාගෙන ඉන්නේ පන්ති ගාස්තු දීලා, ස්කූල් ෆීස් දීලා, අන්දලා කවලා පොළ යවපුවාම හරි කියලා. ඒක නෙමෙයි. මම අර තාත්තෙන් අහනවා. කවද්ද කොල්ලත් එක්ක අන්තිමට පන්සලට ගිහින් බෝමලු ඇමදුවේ?
එහෙම මතක නෑ කවදාවත්. මම අහනවා කවද්ද පන්සලට ගිහිල්ලා චෛත්‍ය මළුව ඇමදුවේ? දැන් මේක අහනකොට අපේ තාත්තලා හදවතට තට්ටුවක් දාලා බලන්න ඕන මම කවද්ද මගේ දරුවොත් එක්ක මම මේවා කරේ. දේව ටිකක් අර ආගමිකයිනේ. ලෙන්ගතු කාරණයක් බලමු. මම අහනවා කවද්ද අන්තිමේට කොල්ලට බත් කටක් කැව්වේ? මතක නෑ. මම ඇහුවා කවද්ද අන්තිමේට කොල්ලව තුරුල් කරගත්තේ? දෙමව්පියෝ වුණාම දරුවෝ වැළඳ ගන්න ඕනේ. එහෙමයි. මගේ දුවේ මගේ පුතේ කියලා ඒ ළමයි වැළඳ ගන්න ඕනේ. මම අහනවා කවද්ද කොල්ලගේ ඔළුව අත ගෑවේ? මතක නෑ. කවද්ද කොල්ලත් එක්ක එක පුටුවේ ඉඳගෙන ඔඩෙක්ක තියාගෙන ටීවී එක බැලුවේ? මතක නෑ. එතකොට අර තදේට විතරක් ඉඳලා හරියනවද? එහෙමයි. කෙරෙන්න ඕන කරන යුතුයකම් ටික වෙන්නේ නැතුව ඒ ළමයාගේ ළමාවිය ඉක්මවාගෙන යන අවධියේදී ප්‍රසාරණය වන හැඟීම් වලට තදට ප්‍රතිචාර දක්වලා හරියන්නේ නැහැ. එහෙමයි. මම අහනවා කවද්ද අන්තිමේට ගෙදර දරුවත් එක්ක බුදුන් වැන්දේ? කිසිම දෙයක් කරලා නැහැ. එතකොට කොහොමද කියන්නේ මේ දරුවා මුරණ්ඩුයි කියලා? ඒක හරි සාධාරණයි දරුවගේ තියෙන මුරණ්ඩුකම. පොඩි එකා බඩේ ඉන්නකොටත් සමහර තාත්තලා කරන්නේ ගෙවල් වල කුණු හරප කියන එක. මොකද දරුවෙක් හැදෙන්න හරි වටිනා සමාජමය පණිවිඩයක් තමයි ආර්යයි පරිසරයයි හරි වැදගත්. එහෙමයි. ආර්ය සහ පරිසරය දෙකම හරි කැත විදිහට තිබිලා කොහොමද යහපත් දරුවෙක් බලාපොරොත්තු වෙන්නේ? අපිට ඒක කරන්න බෑ. එතකොට දැන් මම මේක කියනකොට ගුවන් විදුලියෙන් අපේ අම්මලා තාත්තලා හිතන්න ඕනේ. සනරාමරසන YouTube නාලිකාවෙන් මම මගේ දරුවට ඇහෙන්න කුණුහරප කොච්චර කියලා තියනවද ගෙදර? එහෙමයි. එතකොට මම මගේ දරුවට ඇහෙන්න මම්මගේ බිනදත් එක්ක කොච්චර දබර වෙලා තියෙනවද? එහෙමයි. දැන් මේ පින්නත් මේ අර දරුවෝ මුරණ්ඩු වෙන්නේ පිටගෙවල් වල හැදිච්ච දරුවෝ නෙමෙයි. තමන්ගේ ගෙදර තමන්ගේ දරුවෝ. තමන්ගෙන් ජාතක කරපු මේ කුස තුල තියාගෙන අතේ පයේ තියාගෙන හදපු කවපු පොවපු නලවපු ළමයි තමයි ඒ නරක පැත්තට යොමු වෙලා තියෙන්නේ. කවුරු හින්දාද? ආර්යයි පරිසරයයි. එහෙමයි. කොහෙන්ද මේ පරිසරය කියන එක හැඩගැහුණේ අම්මා තාත්තා ගාවේ? දරුවෙකුට පේන්න මේ කිසිම මත්ද්‍රව්‍යයක් කිසිම දුම් වැටියක්වත් පාවිච්චි කරන්න එපා. මොකද මේකට හොඳ තාත්තලාට හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ මේ විදිහට හිතන්න පතන්න. එතකොට ගෙදර ඉන්නකොට අර සත්තිකුබ්බ ජාතකය අපි අහලා තියෙනවනේ. හොරු ගාවට වැටිච්ච ගිරව් කොහොමද කටයුතු කරේ? එහෙමයි. තාපසාරාමයට වැටිච්ච ගිරව් කොහොමද කටයුතු කරේ? අම්මලා තාත්තලා හිතන්න ඕනේ අපේ දරුවෝ හොරු ගාවට වැටිච්ච ගිරව් වගේ හදනවද? තාපසාරාමයට වැටිච්ච ගිරව් වගේ හදනවද කියලා. දරුවෝ ගෙදර ඉන්නකොටම ඔය පොලිසි උසස් නිලධාරී තුමෙක් මම ගාවට එවනවා. අම්මලා දෙන්නයි තාත්තලා දෙන්න සහෝදරයෝ 4 දෙනෙක්. ඉඩම් ප්‍රශ්නයකට මම අහනවා මොකටද අම්මගේ තාත්තගේ ඉඩම් වලට පොර කන්නේ? එතකොට කියනවා හාමුදුරුවනේ අපිටත් ළමයි ඉන්නවනේ. එහෙමයි. ඇත්තටම දෙමව්පියෝ පොර කන්නේ දරුවන්ටනේ. නිකමටවත් හිතලා තියෙනවා දෙමව්පියොන්ට දරුවෝ ගෙදර ඉන්නකොට අපි සහෝදරයෝ විදිහට පොර කනකොට කවදා හරි මගේ දරුවොත් පොර කයි කියලා හිතෙන්නේ නැද්ද? මගේ ඉඩ කඩම් බෙදා ගන්න. අපි අපේ අම්මගේ තාත්තගේ දේපල වලට යම්සේද පොර කන්නේ අපේ දරුවෝ මොකද කරන්නේ?
ඒ විදිහට ඒ විදිහටම පොරකනවා. ඒ නිසා පින්නතුනේ මතක තියාගන්න ආදර්ශය හරි වැදගත්. ගෙවල් වල මත ගැටුම් වළක්වා ගන්න බෑ අවුරුදු 15 20 පෙන්නට පස්සේ. එහෙමයි. එතකොට වෙන්නේ හිත හදා ගන්න විතරයි.